2026යි 5යි දෙවන රාත්‍රිය කියන්නේ ඊයේ රාත්‍රියේ තමයි මේ වල්ලාලි ප්‍රහාරයේ වල්ලාරි නාස්තිය සිද්ධ වෙන්නේ. හැමදාම රාත්‍රියේ අපේ ගමට ආපු නෑදෑයෝ විසින් අවුරුදු 6ත් 7ත් වයස ඇති පොල් ගස් ටිකම් පෙරලලා වෙලා ඇත්තටම අලියා කාලත් නෑ බොඩේ කාලත් නෑ මොකුත් නෑ මේ ගස් බලන්න කොච්චර දුක් මහන්සියද හදන්නේ කියලා. හැබැයි අලින්ට උත්තරයක් දෙනවා කියලා ආපු මේ ආණ්ඩුව මේ අලි බංකර් විලච්චිය ප්‍රාදේශීය කොට්ටාසෙම මහජන මුදලෙන් වටේටම හැදුවේ ශ්‍රමදායකත්වයෙන්. හැබැයි ඒක මුදල් ටික නම් සාක්කුවේ දාගත්තා මේ ජනතාවගේ ශ්‍රමය අරගෙන. හැබැයි අලි ප්‍රශ්නෙට විසඳුමක් අද වෙනකන් දීලා නැහැ මේ ආණ්ඩුව. කියන්න කනගාටුයි. මේ ප්‍රශ්නේ දිගින් දිගටම අපි කියනවා පොල් පැලයක් රැකගන්න, එළවලු ටිකක් රැකගන්න, අඩුම තරමේ වී වගාව රැකගන්න පුළුවන් කමක් නැහැ මේ වෙනකම්. කෙසෙල් ගහක්වත් හරියට තියාගන්න බෑ. හැබැයි ඉතින් මේ වෙලාවේ ගමේ ඉන්න සිවිල් ආර්ථික නිලධාරීන් පිටපලාත් වලට යොදලා කරන්නේ මහා පහත් ක්‍රියාවක්. රටේ බදු මුදලෙන් පඩි ගෙවන සිවිල් ආර්ථික නිලධාරීන් මේ මොහොත වෙනකොට විලච්චියේ ප්‍රාදේශීය කාර්යාලයේ වටේටම ඉදි කරපු බංකර් වලට දිවා රාත්‍රියේ මුරට යොදලා දවල් කාලේ එක්කෙනෙක් රාත්‍රී කාලේ දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි යොදලා ආපහු ෂොට්ගන් වැනි තුවක්කු ලබා දීලා මේ ගම ආරක්ෂා කරලා දුන්නොත් ඇත්තටම ගම ආරක්ෂා කරලා දුන්නොත් එහෙම මේ අලින්ගෙන් බත සපේන රටට බත සපේන ගොවියත්, රටට එළවලු සපේන ගොවියත්, රටට පොල් ටික සපේන පොල් ගොවියත්, රටට අලමඤ්ඤොක්ක සපේන ඒ ගොවියත්, කොස් පොලොස් සපේන ඒ ගොවියත් ඇත්තටම ආරක්ෂා කරගන්න පුළුවන්. අය මහජන මුදලෙන් ලබන පඩියට සාධාරණ කිෂ්ඨ කරන්න පුළුවන්. මේ පාලකයන්ට එක තේරෙන්නේ නැහැ. කරුණා කරලා මේ ගමේ ආපු සිවිල් ආර්ථික නිලධාරීන් ගෙනල්ලා විලච්චි වටේට තියෙන බංකස් ටික උඹලමයි හැදුවේ. උඹලමයි ආපු ගම වල රකින්නවා කියලා කිව්වේ. හදලා එකෙන් හොරා කෑවා, පැහැදිලිවම හොරා කෑවා. මොකද ශ්‍රම දාණය දුන්නේ හැමෝම ගමේ අලි ටික නවත්ත ගන්න විශ්වාස කරලා. මේ වෙනකන් ඒකට කිසිම කෙනෙක් යොදවලත් නැහැ. ඒවා කැලේට වැහිලා තියෙන අපරාධ සල්ලි. කරුණා කරලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා අනුර කුමාර ජනාධිපතිවරයාට කියනවා. මොකද ගමේ පාලකයෝ හරි තොරතුරු දෙන්නේ නැහැ. දුන්නා නම් ඔබතුමා ක්‍රියා කරනවා කියලා තමයි පොඩි විශ්වාසයක් කරනවා. මොකද මහා ලොකුවට ඔබතුමා හැමතැනම කතා කරන හින්දා මේ පිළිබඳව අවධානය යොමු කරන්න සිවිල් ආර්ථික නිලධාරීන් අපේ ගම් වලට වහා මේ වණ්ඩේ වල අලි බංකස් නැවත ස්ථාපනය කරන්න. මොකද බංකර් හදලා තියෙන තට්ටු දෙකට ගහලා හදලා තියෙන මහජන මුදලෙන් හදලා කැලේට වල් බිහි වෙනවා. කරුණා කරලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මේ පාලකයන්ට මතක් කර සිටිනවා.